අයියාලුවනේ බයිසිකලේ යන ගමන් ඉන්නේ. මේ අද අපි චැලෙන්ජ් එකක් කරන්න හදන්නේ. රුපියල් 1200න් ටවුන් එකට ගිහිල්ලා රයිස් දෙකකුත් කාලා ආයෙත් ගෙදරත් එන්න ඕනේ. බලමු කාලෙමු ගිහිල්ලා. බලමු පුළුවන් වුණොත් මොකක්ද වෙන්නේ කියලා බලමු. පාරට අත දාලා තමයි එන්න වෙන්නේ. පාරේ මේ Lona ගෙදරට දියාලෝනේ මෙතන ඉඳන් අපි මේ බයි පාරයන් බයික් එකකට අද්දාලා යන ගමන් ඉන්නේ. ඔයාලා ඉස්සරහ වෙනකම් බලන් යන්නකෝ. ඔයාලා මේ වීඩියෝ එක බලන ගමන් නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න යන්න. සපෝට් එකක් දෙන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න දුවා. යාළුවනේ මේ කොහොම හරි අත දාලි වෙරලා වඩාගෙන ආවා. කුට්ටිය ලන්දේට ආවා. ඉතින් රයිස් කඩේට යන්න. ඉතින් මොකක්ද කරන්නේ? අලුතෙන් අතන මේ ලොලු කඩේකුත් දාලා අන්න අතන තමයි කඩේ තියන්නේ. දෙන්න යනවා. ඔතන කීයේ බලන්න මේක. කීයක් ගන්නෑ මම ඔතන. කොහරි 1200 යතේ තියෙන්නේ. 1200ට රයිස් දෙකක් ගන්න පුළුවන් ඒත් දැන් නෑ බලමු. අතන රයිස් කඩේ වහලා අපි එතෙන්ට තමයි යන්න ආවේ. එතන වහලා රයිස් කඩේ දැන් මූ මල පැනලා ඉන්නේ මූට. තව ටිකක් කියලා ගියොත් මූ මට ගහනෝද? දැන් වෙන කඩේකට දැන් දෙවෙනි කඩෙත් වහලා දැන් අරකට වහලා තිබ්බොත් නම් මූ මට ගහනවාද? දැන් ඉතින් අතන කඩේට වෙච්චම්. ඒක වහලා තිබ්බොත් නම් බඩුනේ. එහෙම නැත්නම් ඉතින් ටවුන් එකට මෙහන් ඉතින්. යවන ටවුන් එකට ඉන්නේ ඔහෙ. මම නම් යන පොගල්ලා හරියට අපිට. කඩේ නම් ඇරලා යාළුවනේ මුයි මා යනවා දැන් මේ හොඳ වෙලාවට මේක ඇරලා තිබුණ නිසා හොඳයි. නැත්තම් මූ මට ගහනවාද? කඩේ එතන කඩේ නම් ඇරලා රයිස් එක දැන් හොඳ වෙලාවට එන පන්තිය මම නෙමෙයි තියනවා. ඒක නිසා මේ අරගෙන බුෆේ එකක් තියෙනවා. රයිස් දෙක දාගත්ත අපි මේ යන ගමන් ඉන්න ආපු පැත්තට රයිස් දෙක නම් දාගත්තා යනවා. දැන් යන්න වෙන්නේ පයින් වුණොත් තමයි පඩු වෙන්නේ. එහෙම වුණත් අත රෑයෙන්න තමයි මේ කන්න එන්නේ. එද්දී ආවෙත් වාහනයකට අත දාගෙන යද්දී යන්න වෙන්නේත් එහෙම තමයි. ඔයාලුනේ ඉතුරු මේ රුපියල් 140යි. රිසයිස් දෙකුත් කාලා 50ක් දෙයක් කමුනේ. ඉල්ලක කළා යනවා. 50ක් දෙයක් අල්ලගෙන ගිහින් ඉතර කල්ලි ටික දෙන්නේ උන්කෝ මේක. නෝඩේ. තියා. අය පෙට්ටු කොරම යනවා කියන්නේ. දැන් වාහනේ දාන්න දාන්න. අන්නර බයික් එකේ රත් දාලා බලමු. අයියා කැම්පික් ගාවට ඉතර යාළුවෝ. හරි හොඳයි ඒකනේ. ඉතින් ඉතුරු ටික කොයි තමයි බ්‍රෝ. පයින් යන ගමන් ඉන්නේ යාළුවනේ. තා පොඩ්ඩේ ගෑනු කෙනෙක් බයික් එකට අත දාලා කුටිත් ගන්න. මං හිතේ නේ තියෙන තියෙන එක. Boleh. Sorry. Ayo යාළුවනේ යනවා පයින්. දැන් නම් මීටර 500ක් විතර පයින් ආවා. බයික් එකක් යනවා. බයික් එකක් යනවා යාළුවනේ බලමු මේකට අත දා. ඊයේ නෑ යාළුවනේ. කරක් වෙන්නේ. ඈ? කැන්දේ ගෙටි මාම.
අපරුත් දැරිය නෑ අතින් තව බයික් එකක් නේ ඒකට අත දාලා බලමු පොඩ්ඩක් ඈ අරන කික්කෝසින් තව බයික් එකක් යනවා ඒකට අත දාලා බලමු පොතේ හැටියට ඒකත් හරියන්නේ නෑ මට ඉතින් ඒක හරි ගියත් මට ටොක්ක්ක් එන බෑ මිෂන් කම්ප්ලීට් ඔක්කොම හරි බයික් එකේ යා ගමටම ගෙදර ගාවටම ආවා ගමේ ඇන්ටි කෙනෙක් හම්බුන නිසා හොඳයි ඉතින් අපි දැන් අට්ටාලට ගිහලා කන්නද එතන තියාගෙන කෑවේ නෑ අරන් ආවා පරක්කුත් වෙන නිසා අපි මේ පැදුරත් අරගෙන අට්ටාලට ගිහලා හම්බුනේ අට්ටාලට යන ගමන් මම වතුරෙක් ගත්තා අර කෑම දෙක ගත්තා අට්ටාල ජම්බු අයාලුන්ට කියන්න බැරුණා අපි අට්ටාලයක් හැදුවා ඒකේ වීඩියෝ එකත් මේ ළඟ තියෙනවා බලාගෙන ඉන්න එකක් දාන්න මට hina එන්න පොඩ්ඩ දාගත්තා ඔය දෙන්න අට්ටාලේ වෙන view එක පාර වෙනවා රෝඩ් එක ඈම දෙක වතුරේ ගදිනවා මත ඉන්න තමයි එහෙනම් ඉතින් අපි වැඩේ පටන් ගමු හරි යාළුවනේ කැම් දෙක ලියලා පටන් ගමු මේකට හම්බලා තියෙනවා ඒක රයිස් එකකට chili paste එකයි ඊපස්සේ gravy එකක් හම්බලා තියෙනවා sauce packet එකක් හම්බලා තියෙනවා ඒක රයිස් එකකට එහෙනම් ගමු මුලින්ම අද්දේ හොදයි අපි කැම දෙක ලියා ගන්න ආතුරක තියලා ගන්න මේ සෙල්ෆි ස්ටික් එකේ රිමෝට් එකක් තියා ගන්නවා දැන් ඉතින් කැම දෙක ලියා ගන්නවා මේ කැම එකක් වුණා රුපියල් 550ක් kangkung තියෙනවා රයිස් චිකන් වයිට් රයිස් උදේ චිකන් එහෙම දාලා තියෙනවා වගේ පේනවා කාලා බලමු
ඉතින් 550ට පාඩු නෑ මේ. බලමු කංකුම් තියනවා වල කංකුම් කාල වල. නිකන් කංකුම් කරනවට වැඩිය මෙහෙම නම් හොඳයි. අවුලු. එහෙනම් අපි ඉක්මනට ගමු. මම මේ ග්‍රේව්ස් එක වැඩිය කන්න කැමති නෑ. හොදිනත් එක්ක මම වැඩිය කන්න කැමති නෑ. චුට්ටක් කාලා බලමු කොහොමද රස කියලා. වැඩි දවල් කොට රෝහණ. චුට්ටක් දාගෙන කාලා බලමු. ඔයාලා මට ඒකත් එක්ක නම් සිත් නෑ. ඊට වැඩිය හොඳයි අනිත් ජාතිත් එක්ක කන්නේ ඒක නම් හරියන්නේ නෑ. පාඩකු. මට නම් ඕනේ නැහැ. යාළුවනේ මම මෙතන ඉඳන් වීඩියෝ එක ස්පීඩ් කරනවා. ඔයාලා වීඩියෝ එක දිගටම බලාගෙන යන්න. මතක ඇතුව ලයික් එකකුත් දාන්න. නන්දන සීන ගඟේ ප්‍රේම දියේ නාලා මකරන්ද පියරු ගාලා චන්දන ඇල්ල වගේ ආලසිනා පාලා යාළුවනේ කුම්කුම සුවඳ උරා විශ්වන ආයේ ලීලා ඉන්නට කරවලා යන සිසිල නුරා මුරිය උල්ලෙන්න ගන්නවා. නැත බැඳි ආදු දිවි මුයි මායි කෑව තනියෙන් රයිස් දෙකක්. ඇත්තටම හොඳයි නේද? ග්‍රේවි පොඩි එක තමයි සෙට් වෙන්නේ කියලා. නන්දන සීන ගඟේ ප්‍රේම දියේ නාලා මකරන්ද පියරු ගාලා චන්දන ඇල්ල වගේ ආලසිනා පාලා නැලවෙන්න අක්කරගත්ත කමියුව. අම්මෝ යාළුවනේ. ඉතින් මේ වගේ වීඩියෝ ඕන නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.